ඔන්න එක ගමක අවංක දර කපන්නෙක් හිටියා. ඔහු හැමදාම මේ ගඟ අයිනේ දර කපලා සතුටින් ජීවත් වුණා. දවසක් දර කපමින් එන්නකොට එයාගේ අතේ තිබ්බයකට පොරව ගිලිහිලා ගඟට වැටුණා. ඒක තමයි එයාගේ එකම ජීවනෝපාය වුණේ. අනේ මේක තමයි මගේ ජීවිකාව. දැන් මම කොහොමද දර කපන්නේ? දර කපන්න. ඇයි ඔබ මෙසේ අඬන්නේ? ඔබ අවංකව කියන්න. මේ රන් පොරවද ඔබගේ පොරව? අනේ නෑ දේවියනේ. ඒක මගේ නෙවෙයි. මගේ පොරව යකඩ පොරවක්. එහෙනම් මේ දිලිසෙන රිදී පොරවද ඔබගේ ජීවිකාව? නෑ දෙවියනේ, මේකත් මගේ පොරව නෙවෙයි. ඔව් මේක තමයි මගේ පොරව. ඔබේ අවංකකම නිසා මම මේ පොරෝ තුනම ඔබට තෑගි කරනවා. අවංකකම තරම් වටිනා දෙයක් තවත් නැත. ඔබේ අවංකකමට විපාකයක් ලෙස ඔබට මෙම පොරවල් සියල්ලම හිමිවේ. පුතේ දුවේ, මේ කතාවෙන් අපිට තේරෙනවා අවංකකම තරම් වටිනා දෙයක් තවත් නැහැ කියලා. අවංක වුණොත් අපිට අනිවාර්යෙන්ම හොඳ ප්‍රතිඵල ලැබෙනවා.